හායි ළමයි අද ඔයාලට ගෙනාව අපි පොළොන්නරුවේ ගිහිපු ලොග් එක අපි මුලින්ම සෞමාවචයට ගියා එතන ඇතුළේ මාරම ලස්සනයි මම පළවෙනි පාර්ට ගියේ මේ මම එහෙ ගිහින් තිබුණේ නැහැ කලින් මේ සෞමාවචයට ගිහින් තිබුණේ නැහැ අපි එතන වැඳලා කරලා එහෙම අපි ගියා එහෙම අපි නැවැත්තුවා මේ කෑම කන්න තැනක. නාන්නත් කියලා තමයි නැවැත්තුවේ එතන. ඒ වුණාට නාන්න නම් බැරි වුණා එතන. එතන මාරම ලස්සන අපි ෆොටෝස් එහෙම ගහලා ඊට පස්සේ ෆොටෝස් එක ගහලා ඉන්නකොට අපි දැක ලස්සන අර ඒ පාරු නේද ඒවට කියන්නේ මම දන්නේ නැහැ හරියට පාරුවක් යනවා ගඟේ. මේ ඊට පස්සේ අපි ඒකෙත් ෆොටෝ එකක් ගැහුවා. ඒක නම් හරිම ලස්සන. උලට ওই ෆොටෝ එකෙන් පෙනේවි. ඊට පස්සේ අපි එතනත් ඉතින් තව ෆොටෝස් එහෙම ගහලා අපි එතනින් පිටත් වුණා. ඒත් එක්කම මේ ඊට පස්සේ අපි ගියා අපි එහෙම ගියා පොළොන්නරුවේ. පොළොන්නරු ගල් විහාර බලන්න ගියා. මම ගල් විහාරේ බලන්න ගිහින් තියෙන කලින්. ඒ උනට පොඩි කාලේ ගිහින් තිනවා. ඊට පස්සේ ගියේ සාමාන්‍ය කියන්නේ තේරෙන වයසේ වගේ කියන්නේ චූටි කාලේ මං හිතන්නේ මම ගියේ. මේ ඊට පස්සේ අපි එහෙම ගියා මේ එතන හිටිය තව මේ කියන්නේ අර කවුද මේ ඔය එතන ගල් විහාර ගැන විස්තර කියලා කියනවනේ. ඔය ටුවරිස්ට්ලට සාමාන්‍ය කට්ටියට මේ එහෙම කියලා දෙනවනේ එතන ඉන්නවනේ අංකල් කෙනෙක්. ඒ අංකල් එතන මේ විස්තරේ කිව්වා. ඒ කියන්නේ ඉතිහාසය ගැන එතන වෙච්ච සිද්ධුවීම කොහොමද මේක උනේ අරගද මේකද මේ හැදුන විදිහ ඒක. මේ ඊට පස්සේ අපි එහෙම ගියා තවත් පන්සලකට ගියා. මට ඒ පන්සලේ නම මතක නෑ. ওই පන්සල නම් තියෙන මට මතක නෑ නම නම් කොහෙද කියලා හරියටම. ඊට පස්සේ අපි එහෙම ගියා සොරබොර වැව බලන්න. මම එතනට නම් මං හිතන්නේ ගිහින් නැද්ද කොහෙ කලින්. ගියාද කියලා මතක නෑ මට හරියටම. මේ එතනත් ෆොටෝස් එහෙම ගහලා අපි කට්ටිය එතන නම් ටිකක් සෙනග හිටියා. කියන්නේ අර කට්ටිය යනෝ එනෝ වගේනේ. මේ එතනත් ඒකේ වීඩියෝ ගන්න නෑ මං ගාව ඔය දැන් ඔය නිකන් ෆොටෝස් එහෙමයි අපි කට්ටිය ඒක කියනකොට අහන් ඉන්න විදිහයි ඔය ඉන්නේ ලස්සනට අපි කට්ටිය ආගෙන ඒක කියන මේ ඒ ටික තමයි ෆොටෝස් වලින් තමයි තියෙන්නේ වීඩියෝස් මට ගන්න බැරි වුණා. ඒකේ අංකල් කියන විස්තරේ නම් මේ කට්ටියත් එක්ක ෆොටෝස් එහෙම ගහලා අපි එහෙම මේ ආවා මේ කන්න කියන්නේ කෑම හදාන්න නැවතුව තැනක. එතන දියපාරක් තියෙන කට්ටිය ඊට පස්සේ එතනම නාගත්තා. මේ එතන නාලා ඊට පස්සේ අපි එහෙම මේ ගියා හුම්මානේ. හුම්මානේ නම් අපි එතකොට යනකොට වැස්ස කියන්නේ ඒ දවස්වල වැස්ස. වැස්ස නිසා හරියටම මේ පේන්නේ අපි බස් එකෙන් බැස්සා බස් එකෙන් බැහැලා එක වීඩියෝ කරලා ටක් ගන්න එක කියන්නේ වහිනවා. එතකොටත් වහිනවා. එතන පෙනේවි. සාමාන්‍යයෙන් පෙනේවි. මම වීඩියෝ එකක් ගත්තා. ටිකයි හැබැයි කියන්නේ හරියටම පේනවත් දන්නේ නැහැ. ටිකක් සාමාන්‍යයෙන් පේනවා. අපි ඊට පස්සේ ගියා දල්දා මාලිගාවේ. මේ දල්දා මාලිගාවේ ගිහින් අපි ඊට පස්සේ මේ එහෙම ගෙදර ආවා. එහෙනම් අදට vlog එක ඉවරයි. ඔයාලට කියන මේක පොළොන්නරු vlog එක තමයි මේ. එහෙනම් අදට මම ගිහින් එන්න හැමෝටම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අලුත් vlog එකකින් හම්බ වෙනකන් හැමෝටම බයි.